ඔය हाँ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ඔහොම. हाँ 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 ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ධර්මමාත්මා. ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ දැන් ඕනම සිදුවීමක් ගමු. දැන් අපි ඔය සිදුවීම කුමක් හෝ වේවා. එහෙමයි. කුමක් හෝ වේවා. මේ ඔක්කොටම තියෙන එකම පිළිතුරයි. එහෙමයි. සිද්ධිය අදාළ නැහැ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. දැන් ඇත්තටම ධර්මපාල මහත්මයාට ඊයේ හවස ආරණ්‍යසේ දේශනයක් කරනවා වුණාද මේ සූර්යවැව දේශනේ අර කැම්පස් යුනිවර්සිටි එකේ ඉන්න දරුවන් කීප දෙනෙක් අල්ලගෙනයි ඒක කරන්නේ. එහෙමයි. එතනදී ඒ දරුවන්ට කියන්නේ වෙනින් බණක්. ගමේ ඉන්න අම්මලාට කියන බණ නෙමෙයි. हाँ 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 එතනදී කියන්නේ ආලෝකයේ ඇත්ත නෙමෙයි, ශබ්දයේ ඇත්ත නෙමෙයි කියලා. එහෙමයි. ඔව් එතකොට ආලෝකයේ ශබ්දය හැදෙන හැටි කියනවා. මෙන්න මේ වගේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මිනිස්සුෙකුට තේරෙන්නේ දැන් ධර්ම මහත්මයා දැන් පටන් ගන්නකොට හරිම අවංකයි ධර්ම මහත්මයා කිව්වනේ. මේ මට ඒ ගැඹුරු දේවල් තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ. මේ එහෙමයි. කියලා කිව්වනේ. ඒක තමයි ඇත්තටම අවංකකම කියන්නේ. නැත්තම් ලොකු කමටනේ ඔක්කොම දන්නවා වගේ හිටියා වගේ නෙමෙයි. ඔව් අර මම ඒක වටිනවා ඇත්තට එහෙම කතා කරන්නේ. මොකද මේ ධර්ම කියන්නේ එහෙම එකකුත් නෙමෙයි. ධර්මයේ එහෙම එකකුත් නෙමෙයි. මේ ධර්මයේ තුල ඇත්තටම තියෙන්නේ මේ ලෝකෙන් මිදෙන එක විතරයි. ලෝකෙන් මිදෙනවා කියන්නේ මේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා අවබෝධ වෙන එක තමයි මේකේ වෙන්නේ. අන්තිමටම වෙන්නේ ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා මම කියලා කෙනෙකුත් මෙතන නැති බව මේ සිස්ටම් එක අවබෝධ වෙනවා වැඩ කරනවා. එහෙමයි. ඒක අවබෝධ වෙලා උනාට පස්සේ නිකන් අර මේ ගහකොළ වගේ අපාදහමක් විතරයි යාට දැනෙන්නේ. යාට දැනෙනවා මේ කෙනෙක් නැති බව. සිස්ටම් එක පේනවා. ඕකනේ දැන් ඔකේ වෙන්නේ. සරලව කිව්වොත් නේ එහෙමයි. සරලව කිව්වොත් ඕකයි වෙන්නේ. ඊට පස්සේ එයාට කිසි දෙයකට ගින්නක් එන්නේ නැහැ. මොකද නිකන් ලී කෑලි වගේ කතාවක් ශරීර කූඩුව එයාට දැනෙන්නේ. මේකේ තේරුමක් නැහැ නිකන් ගස්වල අතු හෙලෙනවා වගේ මේ අතපය වෙනවා වගේ. ඔන්න ඔහොම එකක් එයාට එන්නේ අන්තිමට. ඊට පස්සේ නිකන් මරණයක්වත් එයාට හම්බ වෙන්නේ නැහැ. නිකන් ගහක් කඩාගෙන යනවා වගේ සිද්ධියක් විතරයි එන්නේ. එතකොට ඇත්තටම මර බියක් එහෙම මේ සිතුවිලි වලට බලයක් එන්නේ නැහැ. දැන් මරණය කියන සිතුවිල්ලටවත් බලයක් එන්නේ නැහැ. එතකොට මම කියන සිතුවිල්ලට බලයක් එන්නේත් නැහැ. එතකොට නිකන් අර ගස්වල අතු වෙනවා වගේ අර ගස්වල කොළ හෙල්ලෙනවා වගේ එකක් විතරයි මෙතන වෙන්නේ. ඕක තමයි මේකේ ඇත්තටම බැලුවහම බොහොම සරලව බැලුවහම ඔන්න ඕක තමයි මේකේ අපිට chart එක පේන්නේ. අර නිකන් අර මේ ස්ට්‍රක්චර් එකක් විදිහට පේන්නේ ඔහොමයි. එතකොට ඔය කතාව තමයි මේ එක එක ආකාරයට ගමේ ඉන්න අම්මත් ඔය ඔය ත්‍රිපිටකේ අධ්‍යයනය කරත් සූත්‍රයෙන් බැලුවත් අභිධර්මයෙන් බැලුවත් නේ ගමේ ඉන්න අම්ම බැලුවත් අවුරුදු 7 ළමෙක් බැලුවත් මේක මේක තමයි වෙන්නේ අන්තිමට. අන්තිමට වෙන්නේ නිකන් සුඛ විහරණයක් කියන්නේ නිකන් සහැල්ලුවක් මතුවෙනවා මේ අර ආතතියක් එන්නේ නැහැ කිසිම දෙයකට. සහැල්ලුවක් දැනෙන. මරුණයි කිව්වත් කවුරු හරි මෙයාගේ අභ්‍යන්තරයකට ගින්නක් එන්නේ නැහැ. අරහතන් වහන්සේගේ ස්වභාවය අරහ නැති වෙලා අරහත්ත්වයටපත් වුණා කියන්නේ විතරාගී විතදේශී විත මොහි කියන්නේ ඔන්න ඔය ස්වභාවය. ඕක තමයි අවසානයේපත් වෙන්නේ. මේක අවබෝධයක් තුලින් එන්නේ. සංකීර්තේ නිබ්බිදාය කිව්වේ ඒකයි. අවබෝධයක් ඥානයක් තුලයි මේක එන්නේ. ගමේ ඉන්න අම්මටත් අවබෝධ වෙනවා. ආයි අභිධර්මාචාරයටත් ඔය අවබෝධය ආවේ නැත්තම් මොකක් හරි අභිධර්මයේ කියලා එකක් අල්ලගත්තොත් එයාත් ඉවරයි. පාරු කරේ තියාගත්තා වගේ. යට අර තුච්චයි කියලා බුදුනාසේ වෙන්නේ ඒකයි. ඔය මොනවද කරේ තියන් ඉන්නේ. ඕව අද්දිමින් දාලා අතහරින්න කියන ඔය වැඩක් තමයි බුදුනාසේ කියන්නේ. දැන් මේ අපි ඇත්තටම මේ ධර්මයේ කියලා මෙනෙහි කරන ඒවා තියෙනවනේ. ඒවත් ඇත්තටම කරේ තියා ගන්න ඕනියව නෙමෙයි. ඔය නාම රූප විඥානවත් එහෙම නැත්තම් මේ සිත හැදෙන හැටිවත් ඔය මොකක්වත් අවසානයේදී අදාළ නැහැ අර සුඛ විහරණය විතරයි අදාළ වෙන්නේ. ඒක එච්චරයි යට ඒ සුඛ විහරණය එන්නේ අධිගත සමාධියෙන් කියන්නේ මෙන්න මෙහෙමයි. මෙතන නිකන් ගහක කොළ හෙල්ලෙනවා වගේ මේ කෙනෙක් නැති බව මේ සිස්ටම් එක වැඩ කරන හැටි දකිනකොට ඒ උපදින සමාධිය තමයි අධිගත සමාධිය. මේ සිස්ටම් එක පේන එක. ඥාන සමන්නාගතය කියන්නේ ඥායස් අධිගමයි කියන්නේ ඕකට.
තමයි ඥාන සමන්නාගත කියන්නේ. එතකොට ඒ ඥානය කියන්නේ එයාට එක දැනෙනවා. ඥානය කියන්නේ දැනුම නෙමෙයි. ඥානය කියන්නේ එයාට දැනෙනවා මේ කෙනෙක් මෙතන නැති බව. පුජ්‍යලයක් නැති බව. මේ සිස්ටම් එකේ ඔක්කොම වෙන්නේ කියලා. ඔය දැන් තරපාල මහත්මයාගේ අර සිද්ධිය පැත්තකින් තියලා ඔය මලක් කියලා තරපාල මහත්මයා මේක බැලුවා ඊශ්වර සිද්ධියටත් කෙලෙලා යනවා. ඒකට හේතුව මම නැති වෙන හින්දා. මම නැතුණා මේ සිද්ධියටත් හිවිකාරයක් ඇති වෙලා ඒකත් නිකන් ওই සිද්ධියක් විතරක් කියලා ඇත්තටම වෙන්නේ බලය ඒ සිද්ධියට අගයක් එන්නේ නැහැ. අර ගහක කොළයක් කෙල්ලෙනවා වගේ නිකන් මේ ගස් කොළන් වගේ දැනනකොට මොන කෙනෙක් පුජ්‍යලයක් මෙතන නැති බව දැනනකොට ඔය මොන සිද්ධියකටවත් අගයක් එන්නේ නැහැ. මොකකටවත් අගයක් එන්නේ නැහැ. තමන්ගේ අතරම කිව්වොත් ෆිල්ම් එකක් වගේ කතාවක් අපි පොඩි කාලේ ඉඳන් මේ දකින්නවනේ. පොඩි ෆිල්ම් එකක් තියෙනවනේ අපේ. අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි. අම්මගේ රූපේ මේකයි තාත්තගේ රූපේ මේකයි මම මෙහෙමයි මගේ රූපේ මේකයි මගේ ගෙදර මෙහෙමයි නේද? ඔය ඔක්කොම කතන්දර තියෙනවනේ. නෑදෑයෝද යාළුවෝද නේද? තමන් දන්න දේවල්ද හැකියාවද අරවද මේවද ඔක්කොම තියෙනවනේ. ඔය ඔක්කොම නිකන් ෆිල්ම් එකක් නේ දුවන්නේ. බැලුවාම හොඳට පේනවනේ මේ නිකන් ෆිල්ම් එකක් කියලා මේකේ තේරුමක් නැහැ කියලා. ඇයි මේ ෆිල්ම් එකක් කියලා කියන්නේ මෙතන ඇත්තටම බැලුවොත් මේ ආලෝකයවත් සද්දවත් ඇත්ත වෙන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් ඒකත් මේ එක එක සත්තුන්ට එක එක විදිහට පේනවා කියන්නේ ඒකයි. එක එක සත්තුන්ට එක එක විදිහට පේනකොට මට පේන විදිහ හරියද? ඒක හරි වෙන්නේ නැහැ. ඒකයි ගවයාට රතු පාට විතරයි පේන්නේ, අස්සයාට නිල් පාට විතරයි පේන්නේ. ඒකයි කතාව කියන්නේ මේ එකම දේ එක අපි දකින්න ලෝකයේ ඇත්තද? අපි දකින්න ලෝකයේ ඇත්ත නෙමෙයි. එකම ඇහැටම වෙන එක. ඒ අනුව අපි කටයුතු කරනවා බාහිරින් එක එක ඒවා නිකන් අන්ධය අතපත ගන්නවා වගේ අර කණ්ණාඩියක් දාලා වැඩ කරනවා වගේ වැඩක් මේ තියෙන්නේ. දැන් අපිට පුංචි දේවල් පේන්නේ නැතුනහම ලොකු කළ බලන කණ්ණාඩියක් දාගෙන කරනවනේ. අර ඔර්ලෝසු හදන මිනිස්සු ඉන්නේ. අර වයින් ඔර්ලෝසු හදන මිනිස්සු ඉන්නේ. වයින් ඔර්ලෝසු හදන මිනිස්සු වගේ අපිත් කණ්ණාඩියක් දාලා ඔක්කොම පේනවා වගේ වැඩ. ඔව්. මේක තනි කරම මහා පුදුම මැජික් එකක් තියෙන්නේ මේක මායාවක් තියෙන්නේ. හැබැයි දැන් වැඩේ කියන්නේ ඔය මේක බැලුවහම ඔය ඊයේ අර යුනිවර්සිටි වල ඉන්න දරුවන්ට ඒ කියපු පැහැදිලි කිරීමේ තියෙන සුවිශේෂීම තැන තමයි මේ එක කම්පණයෙන් මේ ඔක්කොම වෙනවා කියන එක. මේක තමයි සුවිශේෂීම දේශනේ මේකේ තියෙන ගැඹීරම ගැඹුරුම දේශනේ තියෙන්නේ. සුදු කොලේ තිතක් තියෙන දේශනේ මේ 2023 කරන දේශනයක්. මේකට කියන්නේ කම්පණය පෙන්වන දේශනේ සුදු කොලේ තිතක් තියන්න කියලා. එතන කරන දේශනේ තමයි මේකේ අවසාන දේශනේ වෙන්නේ. ඒකට හේතුව එක කම්පණය මේ ඔක්කොම වෙන්නේ කියන එක. ඕක තමයි සුද්දාෂ්ටකය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. සුද්දාෂ්ටකය කියලා පෙන්නන්නේ එකම කම්පණයෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියන එක. ඒක ආරසේ පෙන්නන උදාහරණ අරගෙන වාර දෙකක් එකට ලං කරන්න කියලා ධනයිරිනයි. ධනයිරිනයි වාර දෙක ලං කරාම චටහස් ගාලා කම්පනයක් වෙනවා කියලා ස්පාක් එකක්. ඔය ස්පාක් එක S2ක් තියෙන කෙනෙකුට එලියක් පේනවා කිය. කන් දෙකක් තියෙන කෙනෙකුට සද්දයක් ඇහෙනවා කිය. අල්ලලා බලන කෙනෙකුට රස්නයක් දැනෙනවා කිය. ඔය ගඳක් තිබ්බොත් එතන අන්න ඒකත් එනවා කිය. ඕකට දැන් ඔය පෙනුනේ ඇහක් තියෙන කෙනෙකුටනේ. අහුනේ කනක් තියෙන කෙනෙකුටනේ. දැනුනේ අතපය තියෙන කෙනෙකුටනේ. මේකේ තේරුම දිට්ඨ සුත මුත කියන එක. ඒ කියන්නේ සුද්දාෂ්ටකය කියන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන්නේ ශබ්දේ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ එකම කම්පණයකින් හැදෙනවා. මේක තමයි සුද්දාෂ්ටකයේ බුදුන් වහන්සේ අභිධර්මයේ පෙන්නපු ගැඹුරුම තැන. මේ මුළු දහම ලියාගෙන ගිහිල්ලා කවදා හරි කෙනෙක් නවතින තැන ඔන්න ඔතන. එක කම්පනයයි තියෙන්නේ කෙනෙක්. ඔය එක කම්පනයේ තියෙන්නේ කියන එක ආලෝකයේ හැදෙන හැටි බැලුවා මහණෙනි ඇස අවබෝධ කරගන්න කියනකොට ආලෝකයේ එන්නේ කම්පන ප්‍රවාහයකින්. අහස එක දිගට විදුලි කොටනවා කියලා කියපේ. ඔක අර දිබුලාගල ගල උඩ ආරංශය දැකපු එක. ඇත්තටම අක්ෂිකාචේ නාභිගත වෙන තැන ස්පාක් වෙන වේගයටයි ආලෝකය කියන්නේ.
ඒකේ පව එක අපේ අක්සිකාචේ ඒ නාභිගත නැතන ඇත්තටම එතන තියෙන ඒ කම්පන හැකියාව තමයි රතු කහ නිල් කියලා ඔය වෙන් වෙන්නේ. ඇත්තම කිව්වොත් ඔය ස්පාක් වෙන වේගය කියන්නේ කම්පන ප්‍රවාහයක් ගඟ වගේ. හැබැයි එක කම්පනයක් ගත්තොත් ඒ එක කම්පනයටත් බලයක් තියෙනවා කියපේ. ඔය බලය තමයි අපි පෙන්නුවේ ගඟට ගල අර වතුරට ගලක් දැම්මම අර බෝධිනාගල අර සිද්ධිය. වතුරට ගලක් දැම්මම එන බලය කියලා පෙන්නුවේ. තරංග හැදෙන බලය කිය. ඊට පස්සේ ඒකයි අපි පෙන්නුවේ එක කම්පනයට තියෙන බලයයි මේ සැඟවිලා තියෙන කිය. ඊට පස්සේ ඒක අරන් තමයි පෙන්නුවේ බලයකට එකතු වෙලයි තියෙනවා වගේ දැනෙන්නේ කියන්නේ. ඔන්න ඔය බලය මොකද්ද කියලා හෙව්වාම අහුවෙන්නේ සාසව බලය කියන එක. ඕක යුක්තාණු ভাইබ්‍රේෂන් එකේ ඉඳන් එනවා කියන එක. ඒක තමයි ටෙලිපති වෙන්නේ අර සිරස දෙරණ හිරු වගේ හුස්ම ටික ගියොත් ඔන්න ඔය බලයයි නැති වෙන්නේ නැත්තේ කියලා කිව්වේ. ඔය බලය මේ සේරම තියෙන්නේ කියලා කිව්වේ ඒකයි. ඔය බලය බැලුවාම එක කම්පනෙත් තියෙනවා. ඒකයි කිව්වේ මුළු මේ ආයතන හයටම අදාළ නැති එකක් සුඛය කියන්නේ කියලා කිව්වේ. මේ ආයතන හයෙන් තමයි මේ සියල්ල මැවෙන්නේ කියලා කිව්වේ. ඔය සුඛය කියන වචනේ කිසිම දෙයකට අදාළ එකක් නෙමෙයි. ඔය සැප කියන වචනේ ආයතන වලට අදාළයි. සැප දුක. එක සිතුවිල්ලකට එනවා. ඔය එක කම්පණයට තියෙන බලය කම්පන වේගයක් විදිහට එකට ඇවිල්ලා තමයි ආලෝකයේ තියෙන වගේ දැනෙන්නේ. ඔය විඥානයක් හැදෙන්නේ නැත්තම්. ගහට විඥානයක් පනවන්නේ නැත්තේ ඒකයි. ඇත්තටම විඥානේ තමයි මේ රහස තියෙන්නේ. විඥාන බලය හැදෙන හැටි තමයි මේ කතා කරන්නේ. ඇත්තටම බැලුවාම දැන් මේ චක්කු විඥාන, සෝත විඥාන, ශබ්ද වර්ණයකට එකතු වෙලා එන මනෝ විඥාන කියන එක දිට්ඨ සුතමතයකට තින්න සංගති පස්සෝ කියන තැන මේ බලයේ සිතුවිල්ලට එන්නේ ඔහොමයි. නමුත් මේක එකපාරට පේන්නේ නැහැ. දැන් මේ සිතුවිල්ල ඇත්ත කියලා එන්නේ අර බලයකට එකතු වෙලායි. ඔය ඔක්කොම එකට එකතු වෙනකොට ඉත්ත කම්පනයක් එන්නේ. ඒ ඉත්ත කම්පණය තමයි දැන් සිතුවිල්ලට එන්නේ. තියනවා කියන එක. ওই තියනවා කියන එක තමයි අපි ආත්මය කියලා කියන්නේ. ඉත්ත කම්පන ඉත්ත භාව අඤ්ඤතා භාවිත කිව්වේ ඕකට. එතකොට අද ආත්මය වගේ අපිට දැනෙන්නේ අරූපය කියන්නේ ඔන්න ඔය එක කම්පනයේ තියෙන පව එක. අරූප බලය. ඕක නැති වෙනකන් සසර නැති වෙන්නේ නැහැ. ඕක නම් අර ෆෝන් එකේ එන අර ෆෝන් එකේ නම්බර එක වගේ. ඒ නම්බර එක තියෙනකන් ඔබට කොහේ හරි කෝල් එකක් රින් වෙනවා. නවත්තන්න බෑ. ඔබේ අංකේ තියෙනවා. කොතනක හරි මේ ෆෝන් එක කැඩුනට ඒ අංකේ තව කොතනක හරි ක්‍රියේට් වුණොත් ඒ ෆෝන් එක එතන වැඩ කරනවා. මේක තමයි කතාව. ඔබේ සසර කතාවේ ඔක්කොම තියෙන එක කම්පන එකයි. මේ කම්පනේ අහු වෙනවා බුදුන් වහන්සේ මේකට පොඩි මේ මනුස්සයින්ට මේ දුකෙන් මිදෙන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. මේක ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි ඔබ ඔය අද කතා කරන නිර්වාණ ජර්නි එකේ තියෙන්නේ. ඒක පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තමයි ඔය චතුරාර්ය සත්‍ය ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඒක බුදුන් වහන්සේ ක්‍රියේට් කරලා දෙනවා මිනිස්සුන්ගේ දුකෙන් මිදීම සඳහා. දුක මහණෙනි දෙයක් අපිට දැනෙන නිසායි මහණෙනි මෙතන දෙයක් නැති බව දැක්කොත් නිරෝධයයි. ඒ දැකීම මහණෙනි සමුදයයි. එහෙම වුණොත් මාන්නේ අර බලය දිය වෙනවා ඒ මාර්ගයයි. ඕක ප්‍රෝග්‍රෑම් එකක්. ඕක බුදුන් වහන්සේ හදපු එකක්. ඇත්තම කිව්වොත් බුදු ඇස ආරයන් වහන්සේගේ ඇස ටෙලිපති වෙන එකක්. ඒ ඇස බුදු ඇස ඒ ආරයන් වහන්සේගේ ඇසමයි. ඒයි බුද්ධෝත්පාද කියන්නේ හේතුව. ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් ආකාරයකට හදන්නත් ආරයන් වහන්සේට හැකියාව තියෙනවා. ආරයන් වහන්සේට විවිධාකාර විදිහට මේකේ තව තව දේවල් කිරීමේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් අනස නූතනේ ගෞතම බුදු සාසනය පිබිදීම කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ධම්ම අභිඥා ආරයන් වහන්සේ සතුයි. ඒ නිසා මේ අභිඥා ඥානය ඔස්සේ මේ සියල්ල විනිවිද දැකීමේ හැකියාවක් තියෙනවා. අභිධර්මයේ ඕනම තැනකින් ආරයන් වහන්සේ පෙන්නලා දෙන්න පුළුවන්. මොකද්ද බුදුන් වහන්සේ එතන කියන්නේ කියලා. ඒක අභිඥා ඥානයක්. මේක මිනිස්සු නිවන් දකින්න දීපු පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. මහා ඇක්ටේරිය වනේ වගේ මේක ඇතුලේ සැඟවුණු තව කතා විශාලයි. නමුත් අතර ගත්ත කොළ ටික වගේ
බුදුන් වහන්සේ මේ දීප ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන කතා. නිවන් දකින්න ඔක්කොම ඕනේ නැහැ. නිවන් දකින්න ඕනි ගමේ ඉන්න අම්මට ඕනි කරන්නේ චුට්ටක් ඇති. අර චතුරාර්ය සත්‍ය කියන මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ කෙනකෙනාට අදාළ චුට්ට කලපලා දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙතන මේ එක කම්පණයේ බලය කියන එක තමයි සුදු කුලේ තිත තේල වෙන්නේ. මෙතන සිතුවිල්ල අද බලය ඇවිල්ලා. අද අපි කතා කරන්නේ දරුවෝ, ගෙවල්, දොරවල්, අම්මා, තාත්තා, ඉරාඳ, ගහකොළ ඔක්කොම සිතුවිලි. ඔය ඔක්කොම තියෙන ශබ්ද වර්ණ කියලා දකිනකොට ඒකත් ඇත්ත නෙමෙයි කියලා දකිනකොට ඇත්තම කිව්වොත් මේ සිතුවිල්ල තියෙන බලය නැති වෙනවා. මැජික් කරන්න දැක්කම මැජික් නැති වෙනවා. මේ බලය නැති වුණාම මොකද වෙන්නේ? මොකද්ද මේ බලය නැති වෙනවා කියන්නේ? අර එක කම්පණයට තියෙන බලෙත් එක්කම නැති වෙනවා. මේ දරුවා කියන්නේ සිතුවිල්ලක් කියලා දකින එක එසේ මෙසේ කතාවක් නෙමෙයි. ඒක බලවත් වෙන හැටි දකින එක එසේ මෙසේ කතාවක් නෙමෙයි. අද ඔබ ටීවී එකේ යන හරියට නිකන් ෆිල්ම් එකක් වගේ එකක් ඔබ ඔය බලන්නේ. ඕක ෆිල්ම් එක සකස් වෙන හැටි මැවෙන හැටි තමයි මේ කියන්නේ. අද ඔබට දරුවා ලොකු වෙලා, ගෙදර ලොකු වෙලා. අද ඔබට ඔබව ලොකු වෙලා මම කියලා කෙනෙක්වත් මේකේ නැහැ. ඇත්තටම තියෙන්නේ මේ සිතුවිල්ලට තියෙන බලයක්. ඇත්තටම මෙතන මරණය කියලා එකකුත් නැහැ. ඒකක් තියෙන සිතුවිල්ලට බලයක්. ඇත්තට මේක මෙතන කිසිම දෙයක් ඇත්ත වෙන්නේ නැහැ. මේක දකින කෙනා මේ සිතුවිල්ල අවබෝධ කරන කෙනා. සිතුවිල්ල අවබෝධ කරන කෙනා මේ සියල්ලෙන් නිදහස්. ඒකයි යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා කියන්නේ. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න මේක සකස් වෙන හැටි. ඒ සමග්ගෝ එකයින මග්ගෝ අයම් බික්කවේ වෙන එකක් නැහැ. යථා බුත්තම් පජානාති කියන තැනයි තියෙන්නේ. එහෙනම් වෙන මගක් ඔබට කවදාවත් ජීවිතේ නිවන්ම ගැන කිසි කෙනෙකුට මොකක් කර එකක් කිව්වොත් අර තොටුපළ මේ තොටුපළ කියලා ඒක අමු කපටියෙක්. එහෙම නැත්නම් ඒක මහා මුලාවට වැටිච්ච එකෙක්. ඒකායන මග්ගෝ අයම් බික්කවේ කියලා කියන බුද්ධ වචනේවත් දන්නේ නැති, ධර්මේවත් දන්නේ නැති නිගණ්ඨයෙක්. ඒකායන මග්ගෝ අයම් බික්කවේ කියන්නේ යදා පඤ්ඤාය පස්සති කියන එකයි. ප්‍රඥාවෙන් දකින්න මේ සමුදය ඥානං කියන්නේ යථාභූත ඥානෙ කියන්නේ උදේ ඥානෙ කියන්නේ එහෙම දැක්කොත් විතරයි අත්ගමේ සමුදය අත්ගමේ තියෙන්නේ. උද්‍යව්‍ය ඥානෙ කියන වය ඥානෙ තියෙන්නේ. වෙන මගක් නැහැ. ඔබට අතහැරෙන්නේ ඔබමයි. ඔබට අතහැරෙන්නේ ඔබ මෙතන දෙයක් නැති වෙනකොටම මමමයි. මම කියලා කෙනෙක් නැති බව. ඊට පස්සේ ඔබට මේ ඇතුලේ තියෙන කාලයක් තිස්සේ ගොඩ නැගුණු අර පාව එක. අද ඔබගේ මෙතන ආරෝපණ බලයක් වගේ ඔය තියෙන්නේ රාග දේශ මොහ පාව එක තමයි ඔබ ඔය කම්පන බලයට දිගටම මේ process එක දුවන්න හේතු වෙන්නේ. අර ෆෝන් අංකය. මේ ෆෝන් අංකේ විචල්යයි. ඒ ෆෝන් අංකේ විපරිණාම වෙනවා. එකම නම්බර් එක හැමදාම තියෙන්නේ නැහැ. ඒ නම්බර එක වෙනස් වෙවි යනවා. එතකොට ඒකම තමයි 31 ලෝක ධාතුව. අත්තම කිව්වොත් මේ ෆෝන් අංකේ නිකම්ම හටගත් එකක් නෙමෙයි. ඔය කම්පණයට හේතු වෙනවා සාරාංශකයේ කල්පලක්ෂයම. ඕක නිකන් ඔබට පේන්නේ නැති වුණාට මේකේ ගැඹුරක් තියෙනව නොපෙනෙන. ඒ ඔක්කොම බුදුන් වහන්සේ පැත්තකින් තියලා අර සම්පින්ඩණය කරලා අතට ගත්ත කොළ ටික වගේ ටිකයි කිව්වේ. නමුත් මේ කම්පණයට මේ මොහොතේ තියෙන එක කම්පණයයි. ඔය මේ මොහොතේ මේ කම්පණයට සියල්ල හේතු. ඒ සියල්ල හේතු කරගෙනයි මේ මොහොතේ මේ කම්පණය මේ ටෙලිපති සිස්ටම් එක කවදාවත් වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවය. පුංචි කාලේ පුටුව දැන් ඉන්නේ එහෙමයි. ඇත්තම පුංචි කාලේ පුටුවනේ පෙර ආත්මේ අම්මක් දැන් එනවා. මේ ආත්මේ අම්මා විතරක් නෙමෙයි. ඔබට ඒක අහුවෙන්නේ නැහැ. ඔබ තම අර මයින්ඩ් එක බලවත් නිසා. හැබැයි ප්‍රභාස්වර සිතේ චූටි දරුවෝ පෙර ආත්මේ කියන්නේ ඒක බලවත් වෙලා. මේක අමුත්තක් නෙමෙයි. මේක දැනුත් වෙනවා. දැනුත් ඔබ ඉන්න තැන ඔබ ඉන්නේ මොන වගේ චූන් එකද? චූන් එකට සාරසංඛ්‍ය කල්පලක්ෂම අම්මලා තාත්තලා නෙමෙයි විශාල කතාවක් තියෙනවා කියන්නේ. ඒ කම්පන තියෙන්නේ. ඒ කම්පන ටෙලිපති වෙලයි ওই කම්පන සකස් වෙන්නේ. මෙතන මේ සිතුවිල්ල කියන තැන මේ අවසානයේ ඔබ දැන් මේ මොන්ඩිසෝරියෙන් පස්සේ එන කතාව දැන් ඔබට බලවත් වෙන්නේ මම කියන සිතුවිල්ල. ඒක ඇතුලේ ඔබට දැන් ටෙලිපති වෙනවා. මේ
මේ මීට අදාළ කම්පන. අර පුංචි කාලේ පුටුව කම්පණය වෙනවා වගේ. ඒ අනුව තමයි ඔබගේ දැන් ඔය සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි කියන්නේ මේකට කියන්නේ අපි විතක්කණේ වෙනවා. ඒකම නැත්තම් ප්‍රපංච හැදෙනවා. එහෙම නැත්තම් මඤ්ඤමාන. ඒ කියන්නේ ඔය මෙතන එක සිතුවිල්ලක් පහළ වෙනකොට අපි කියන්නේ මේ සිතුවිල්ලට අදාළ ගොඩාක් සිතුවිලි ගොඩ නැගෙනවා. ඒ කොහොමද? පෙර කම්පන ටෙලිපති වෙන එකයි ඔකට හේතුව. ඔකට හේතුව සාරාංශික කල්පලක්ෂයමයි. මේ දැන් එක සිතුවිල්ලක් පහළ වෙනකොට මේසෙ කියලා මේසෙත් එක්ක මේ හොඳ මේස නරක මේස මේක හරියන්නේ නැහැ මේක මේකයි අරක මේකයි කියන්නේ සසර. ඔබ නොදන්න සසර. ඕක කොහොමද එන්නේ කියන එක ඔබටවත් කියන්න බෑ. ඒක මයින්ඩ් එකට අයිති එකක් නෙමෙයි. මේ සයන්ස් එක දකින එක වෙන මානයක්. අභිඥා ඥානට ඇසු වෙන්නේ. අර්ථමකෝත් මේ විතක්ක සංසිඳෙන්නේ කොහොමද? මේ සසර තමයි මේ කෙලවර වෙන්නේ. සාරාංශික කල්පලක්ෂයේ කෙලවර වෙන්නේ. ඒ කොහොමද? මේ සිතුවිල්ල ඇත්ත නෙමෙයි කියලා අපිට දැනනකොට. පවර් එක නැති වෙනවා. ওই පවර් එකේ තමයි මේ සේරම තියෙන්නේ. මේස කියන එකක් අන්න මෙතන නැති බව. ඉත්ත කම්පණය බිඳ වැටෙනවා කියන්නේ පවර් එක බිඳ වෙනවා. අනිත්‍ය කම්පණය මත වෙනවා. ඒතර මුළු සසරම සීරෝ වෙනවා. මුළු සසරම අවසාන වෙලා මේ අන්තිම ආත්ම භාවය වෙන්නේ ඔහොමයි. භව සංඥා භව නිරෝධයට යනවා කියන්නේ ඕකයි. භවයේ උදුරා දැම්ම කියන්නේ ඕකයි. භව උද්ද වුණා කියන්නේ ඒකයි. ඕකට තමයි බෞද්ධයා කිව්වේ. ඔහු තමයි බුද්ධ පුත්‍රයා. බුද්ධ කියන්නේ එහෙමයි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වේ එහෙමයි. ඒතර මේ විතක්ක සංසිඳනවා කියන්නේ ඕකටයි. එදා ජටිලව නිගණ්ඨ බ්‍රාහ්මණය බුදු කෙනෙක් පහළ වෙන කලින් තිබුණ ප්‍රශ්නයක්. විතක්ක සංසිඳනවා සමාධියට යනවා. අබයි පිරිනවා. බුදුන් වහන්සේ මග ඔක්කොම පැත්තකට දාලා අලුතෙන්ම මේක හොයන්න ගත්තා. බුදුන් වහන්සේට තේරෙනවා මේ සේරම විතක්ක එන්නේ මේ සිතින්මනේ. මේ දුක තියෙන සිතේනේ. දුකනේ විතක්ක. ඒතකොට මේක එන්නේ කොහෙන්ද කියලා බලනකොට හොයාගෙන ඉඳලා සිතුවිලි හැදෙන හැටි දකිනකොට සිතුවිලි ලියාගෙන යනකොට මේ ශබ්ද වර්ණ එනකොට ඒකත් නෝනින් දකිනකොට තේරෙනවා මේ කම්පන බලයක් නිසයි විතක්ක එන්නේ කියලා. අවසානයේදී මේ සිත අවබෝධ කරනකොට දුර්ලභ manussත්තන් දුර්ලභ සද්ධම්ම ශ්‍රවණම් කියන්නේ මේක සතෙකුට තේරෙන්නේ නැති නිසායි දුර්ලභ manussත්තන් කිව්වේ. මේක මිනිස්සෙකුට තේරෙනවා කියන්නේ. මිනිස්සෙක් මානසිකාරය භාවිතා කළා අර විදර්ශනා ඥානේ අර විමර්ශනයේ තුලින් ගිහිල්ලා විදගෙන ගිහිල්ලා සත්‍ය දර්ශනය දකින්න එකයි. විදර්ශනා ඥාන කියලා කියන්නේ. දැන් මේක දැක්කට පස්සේ කවදාවත් එයාට ආයේ උප්පත්තියක්වත් මොකක්වත් පණවන්න බෑ බලයක් එන්නේ නැහැ. මේක සිතුවිල්ලෙන්මයි බලේ බලවත් වෙන්නේ. දැන් සිතුවිල්ලම මා භාවිතා කළා අර බලේ සීරෝ වෙනවා. සසරම අවසාන වෙනවා. එන්නේ. ඒ සාස්ව බලේ අන්න එහෙමයි තියවිලා. මෙතන මේ සිතුවිල්ල මෙතන අවබෝධ වෙනකොට සිතුවිල්ලට තියෙන බලය නැති වෙනකොට අර ආලෝකයේ පව සකස් වෙන්න තියෙන වගේ දෙන්න ඕන විඥාන ශක්තිය බලය නැති වෙනවා. මේ නිසායි බාහ්‍ය සූත්‍රය කියන්නේ විඥානේ යන්න ගිය තැනක් නෑ කියන්නේ. ඒ අරහත්ත්වයටපත් වෙලා. බලය නැති වෙන තැන කතා කරන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ භවං ඒච්ච ආපෝච පඨවි තේජෝ වායු නගාරති එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභසුභං එත්ත නාමංච රූපංච එසේසං උප්‍රොච්චති විඤ්ඤාතේන නිරෝධේන එසේසං උප්‍රොච්චති කියවේ ලොකු කතාව. මොකද්ද? මහ භූතවත් පඨවි ආපෝ තේජෝ වායු තියෙන කම්පනයක් කියන එකයි. මෙතන අකම්පනය කියන්නේ ඒ කම්පනයක් ඇත්තටම නොවන බවයි. ඒ කියන්නේ ඔබ දන්නවා අයිස් කැටේ වතුර වෙලා වාෂ්ප වෙලා නැතුණා මොකුත් නැහැ. කම්පන ගණීභවන වෙලා තමයි පඨවි හැදෙන්නේ. කම්පන නැති තැන පටවිත් නැහැ කියන එකයි. වෙනස්ම මානයක්. අකුප්පචිත විමුක්තිය කියනවා. න පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසං ආයතන න විඥානං ආයතන නේ නායන් ලෝකෝන පරලෝකෝන උබෝ චන්දිම සූර්යෝ න ගතින් තිතින් චුතින් අපත්තින් අපරිත්ත අපවත්තං අනාරම්මන මේතේ වේස දුක්ඛසාති කිවේක. මේ ප්‍රථම නිබ්බාන සූත්‍රය තමයි දෙවන්තම සිංහනාදය. යුගයේ යුග පෙරළිය බුද්ධෝත්පාද දේශනා වෙන්නේ මහා පිඥා ඥානයක් කරායි. මින් එහාට දේශනා කරන අපේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට බෑ.
මේ යුගයේ ඒකයි කිව්වේ මහා තෙරවරු අපිට නෑ කියලා. මේ යුගයේ අපිට කිසිම ස්වාමීන් වහන්සේ නමක්ගෙන් බුද්ධෝත්පාද දේශනා වලට සමකල යුතු දේශනා හම්බෙන්නේ නැහැ. බුද්ධෝත්පාද දේශනා අසම සමයි. ඒ දෙවෙනි වෙන්නේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දේශනාවලට පමණයි. ඒකට අභියෝග කරන්න කිසි කෙනෙකුට බෑ. අභියෝග කරන කෙනා සුන්නත් දූවිලි වෙලා නවතින්නේ. සද්ධර්මයේ කියනවා. ඒ ශ්‍රී සමයේ දේශනා කරන එක ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී මුකයෙන් කියන්නේ ශ්‍රී මුකේ කියන්නේ ඔබේ හඬ ඔබ නොපෙනුවාට ඔබේ හඬේ තියෙනවා ඔය ශබ්දේ නෙමෙයි. ඔය ශබ්දේ විතක්කනේ ස්වභාවයේ සංගවිලා තියෙනවා. ඔබට ඒක පේන්නේ නැහැ. ඒක මහා ඥානිකට අසු වෙනවා. ඔබ කට හරිනකොට ඇත්තටම කිව්වොත් අභිඥා ඥානයකට මේක දැනෙන එක. ඔබේ කතාව සම්පූර්ණයෙන්ම දන්නවා. ඔබ ගැන තර්ක විතක් අපිට අවශ්‍ය නැහැ. ඔබ හැම කෙනෙක්ගේම කතාව මේක ෂණින් ආරයන්වන්සේ ඉස්සරහා දිගහැරෙනවා. ඒ අකම්පනයේ සියලු කම්පන අසුරක් වේද. ඒ ශ්‍රී මුකේ වෙන්නේ එහෙමයි. ශ්‍රී සද්ධර්මයේ වෙන්නේ එහෙමයි. ඒ දේශනා කිරීම ලෙස. උජ්ජලයේ ඉඳගෙන කවදාවත් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න බෑ.